මූට පිස්සු ඇදිලද කොහෙද? ඒ පවියා! පවියා වරෙන්! ඉවරද? මොනවාද? සතුටු වෙන්නද? තව නෑ. ඉතින් කියපන්. මොනවාද? උඹ කොහොමද කිව්වේ? පපුවට උස්මක් ගත්තා. කෙලින්ම ගියා එයා ගාවට. ගිහිල්ලා ඇස් දෙක දිහා බලාගෙන හිටියා. හිතට ආව ඔක්කොම දේ කිව්වා. ඔක්කොම ඔව් දැන් මේ මට මතක නෑ කියපු දේවල්. මොකද දවස් ගාණක් පාඩම් කරගත්තට කියලා ඉවරුවාට පස්සේ අමතක වුණා. එයා hina වුණා. එච්චරයි. හිතලා බලන්නම් කිව්වා. ඉතින් නෑ. මං කිව්වා දැන් හිතන්න. හිතලා දැන් කියන්න. මාස ගාණක් බලාගෙන හිටියා. තව එක තප්පරයක්වත් බලන් ඉන්න බෑ කියලා. එයා බිම බලාගෙන කැමති කිව්වා. මොකද? ප්‍රශ්නයක්ද? ඔව්. කාටද? ගෙදරද? මට. ඉතින් කියපන්. අපි උඹේ යාළුවනේ. චාරුලා ගෙදරට මනමාලයක් එනවා. ඉතින් කියන්නේ ඌ වෙන්නේ චාරුව බලන්න. කවද්ද දෙන්නේ? අද. කවුද කිව්වේ? නයෝමි. ප්‍රශ්නයක් නෑනේ. ඔව්. අපි දන්නවනේ කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ කියන්නේ චාරු කැම්පස් යන්නේ නැද්ද? යනවා. කසාද බන්දලා දුන්නයි කියලා කැම්පස් යන්න ප්‍රශ්නයක් නෑනේ. ඒකත් ඇත්ත. ලෑස්තිද? මට බෑ. අපිටනේ දරුවෝ ලැජ්ජාව. මම දෙන්න කිව්වේ. මට බෑ. අච්චිට කේන්තියයි. අකමැති නම් බලලා පස්සේ කියමු. බලන්න දෙයක් නැහැ. මුරණ්ඩු කමින් ප්‍රශ්න විසඳන්න බෑනේ. අනිත් එක වාගේ හිතේ තියෙන දේවල් වලටත් අපිට කැමති වෙන්න පුළුවන් තත්ත්වයක් නෑනේ.
ඒ නිසා දැන් යන්න. ඒ මිනිස්සු ඈතින් අප්පච්චිට නෑ දැවෙනවා. මට බෑ මිනිහට කැමති වෙන්න. ඔයාව දැක්කේ නෑනේ. අනිත් එක එයාත් ඔයාට කැමති වෙයිද කියලා කියන්න බෑනේ. බොරුවට hina වෙන්න මට බෑ. මාව කේන්ති ගස්සන්න නැතුව මෙන්න මේක අරගෙන එන්න. දැන් අපි මේ කොහෙද යන්නේ? ගාරෝ බන්නන්ගේ. පිස්සුද? තාම නෑ. අපායට යන්න උනත් කමන්නේ. පොලිසිය වල ළඟින්න උනත් ගෙදරට මූණ දෙන්න බැරි වෙනවා. සද්ද නොකර යමක්. කවුතම්සල හොරද? නෑ පොලිස්. ගෑනු හොරු අල්ලන්නා. ගෑනු හොරු? කවුතම්සල මොනවද වුණා? අපිද? අපි තමුසගේ මනමාලිගේ ප්‍රේමවන්තයා සහ පිරිස. මොන මනමාලිද? අද බලන්න කි. එයා ගැන ආදරයක් ඇති වුණා නම් ඔයාලට කියන්න තියෙන්නේ සොරි කියලා තමයි. තමුසල චණ්ඩිද? අපි කියන දේ නෑවුවොත් අපිට චණ්ඩි වෙන්න වෙනවා. අංකල් ඇන්ටි අපි කරදරයක් කරන්නේ නෑ අද. හැබැයි දොස්තර පුතාට ආදරයක් තියෙනවා නම් අසනීපයක් හදාගන්න නැතුව ඉන්න කැමති නම් අද ගියපු ගමන අමතක කරලා පණිවිඩයක් යවන්න දුවට කැමති නෑ කියලා. මොකද එයාව බඳින්න කෙනෙක් ඉන්නවා. ගමේ වැල ගමේ කපුටන්ට හරිද? දැන් යන්න. දැන් සනීපද? මොකක්ද අර ගොම් බයිස්කෝප් කතාව? මොකද්ද? ගමේ වැල. ඌව බය කරගන්න මොන හරි කියන්න එපේ. මං ඇඟේල එන්නේ නැතු හිටි. උඹ තාත්තා පොලිසියත් දන්නේ නැහැ. දැන් ඊළඟට කවුද උඹේ මනමාලි බලන් දෙන්නේ එක? ඉංජිනේරුවෙක්ද? හමුදාවේම නම් කලින් කියපන්. පැනලා ඵලයක්. පැනලා ගිහින් අපි ජීවත් වෙන්නේ මේ ඔලු ගෙඩිය කාලා. රස්සාවක් හොයාගනි.
මහන්සිද? තේ එකක් හදන්නද? පස්සේ බෝ. තාමත් පන්සල් ගිය ඇඳුම පිටි. තේ එකක් හදලා දෙන්නද? අම්මා ඉන්න මම තේ එකක් හදන්න. අපේ පරිවිඩයක් එවලා. කැමතිලුද? කැමති නෑ කියන්නේ. පුරොන්දන් එහෙමත් ගැලපෙනවා කියලා නේද ආවේ? කොල්ලා කැමති නැතුව ඇති. එයාත් අපේ එක්කෙනා වගේද දන්නේ නැහැ මේ ගෙදර උන්දලගේ කැමැත්තට ආපු. ඒ කිව්වේ? කාත් එක්ක හරි පැටලිච්ච. එහෙනම් අකමැති වුණාට කමන්නේ. හේතුවක් කිව්වේ නැද්ද? මම අහන්න ගියේ නෑ. නෑ කමක් තිබුණත් මොකටද බාල්දු වෙන්නේ? අකමැති කිව්වට පස්සේ මොනවට හොයනවද? මම විල්සන්ට කියන හොඳ දැනකින් කටයුත්ත බලන්න කියලා. චාරුට මියුසික් ක්ලාසස් යන්න ඕනේ කියන්නේ. එහෙමනම් මාත් එක්කම ගිහිල්ලා මාත් එක්කම එන්න ඕනේ. අමන්ද ළමයාව බලාගනි. සන්තෝෂද? අර මිනිස්සු අකමැති කියලා පණිවිඩයක් කියවපු එකට අම්මලට මාව බරක්ද? අපිට බරක් නෑ. ඒත් වැරද්දක් කරගත්තොත් ඒක බරක්. ඒක වැරද්දක් නිසා අප්පච්චි මායි ඉඳන් හැටි දන්නවනේ. මට කැම්පස් යන්න ඕන ඉගෙන ගන්න. ඒකට විවාහේ බාධාවක් නෙමෙයිනේ. අපි වන්නවට උදව් කරන කෙනෙක්. අපිට ගැලපෙන. හෙට මියුසික් ක්ලාස් එකට අප්පච්චි එක්ක යයි. අප්පච්චිත් එක්කම ආපහු එන්නත් පුළුවන්. හරියට හිරකාරයෙක් ගෙනියනවා වගේ. good night කියන්නේ නැද්ද? sorry අම්මේ. good night. ඔයාගේ අත දැන් හොඳට හුරුයි.
තව එක්කෙනෙක් එනවා මාව බලන්න. තව 10ක් ආවත් උන් වාට කැමති වෙන්නේ නැහැ. ඔයා කැමති වුණා. ඇයි? අපි ළඟ බේත් තියෙනවා. බෙහෙත්? එදා අර දොස්තරට දුන්නේ. එදා මෙයා කිව්වා නේද අකමැති කියලා. ඔයා මොනවද කළේ? මම නෙවෙයි අපි. හැබැයි එදා අපි දොස්තරට දුන්නේ තිත්ත බෙහෙත් නෙවෙයි. ඒ මනුස්සයට ගැහුවද? අපිට ගැහුවොත් විතරයි අපි ගහන්නේ. අපි මහත්තුරු වගේ රෙඩ් කාඩ් දුන්නා. ඊළඟට කවුද එන්නේ? කියන්නේ. ඇයි? තිත්ත බෙහෙත් දෙන්න හිතුණොත්? මම මේ කරන්නේ වැරද්දක්. මට මෙහෙම උදව් කරන්න කෙනෙක් නොහිටිය එකේ වේදනාව මම දන්නවා. මට ගේ ඇතුළේ ඉන්නකොට උස්ම ගන්න බෑ වගේ. පහුගිය දවස් ටිකේ මං හිරකාරියෙක් වගේ. ඉතින් එළියට යන්න.